මේ කාඩ් එක ඔයා දැක්ක කියන්නෙම මේ පණිවිඩය ඔයාට. මේක ගොඩක් සුබ පණිවිඩයක්. හැමෝටම රෙසිනේට් වෙන්නෙත් නෑ. මේක හැමෝටම බලන්න හිතෙන්නෙත් නෑ. ඔයාට මේක බලන්න හිතෙනවා කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අපි මුලින්ම මේ කාඩ් දෙකම රිවර්ස් අතට ඇවිල්ලා තියෙන්නේ 7 of wands, 3 of wands දෙකම රිවර්ස්. මෙච්චර කාලයක් ඔයාගේ ජීවිතේ හිර වෙලා තිබ්බනම් කරන වැඩ එක තැන පල් වෙලා තිබ්බනම් කරන කිසිම වැඩකින් කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැත්තම් මේ කාලේ ඉවර වෙලා කියන එක තමයි යුනිවර්ස් එකෙන් මේ මැසේජ් එකෙන් කියන්නේ. ඔයාව හිර කරගෙන හිටපු ඒ නෙගටිව් එනර්ජිස් එහෙම නැත්තම් කවුරු හරි ඔයාට මොනවා හරි අඳුරු බලපෑමක්, බන්ධනයක්, අනිවිනයක්, කොඩි විනයක් කරලා තිබ්බනම් ඒ හැමදේම මේ වෙනකොට බිඳිලා ඉවරයි. ඔයාගේ ජීවිතේ එක තැන පල් වෙච්ච ස්වභාවය දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ වගේම තමයි ඒක කරපු අයට මේ වෙනකොට ඒකේ ප්‍රතිඵල ගිහින් තියෙනවා. ඔයාව හිර කරපු ඒ මෙච්චර කාලයක් හිර කරපු ඒ බන්ධනේ ඒගොල්ලන්ට 3 ගුණයකින් අහපව ගිහිලා තියෙනවා. සමහරක් විට මේක බලන ඔයා නෝකන්ටැක්ට් සිටුේෂන් එකක හිටියා වෙන්නේ නැති. ඔයාගේ එනර්ජි එක අනුව ඔයාගේ පාර්ට්නර්ට මැසේජ් එකක් දාන්න හිතුණත් හිතෙන්නේ නැහැ. මොකද ඔයාගේ එනර්ජි එක ගොඩක් පල්ලෙහා තිබ්බ හින්දා. හැබැයි මේ කාඩ් වලින් කියවෙන්නේ ඔයාගේ එනර්ජි එක දැන් ගොඩක් හොඳයි. තිබ්බ නෙගටිව් එනර්ජිස් නැති වෙලා හින්දා පොසිටිව් ভাইබ්‍රේෂන් එකක් ඔයාගේ ඕරා එකේ තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ගොඩක් අට ඔයාගේ පාර්ට්නර් දුර ඉන්න කෙනෙක් වෙන්නේ නැති, ලෝ කන්ටැක්ට් සිටුේෂන් එකක නැති, ගොඩක් ලොකු දුරස් වීමක් තියෙන්නේ නැති මේ පහුගිය කාලේ. ඒ හැමදේම දැන් ඉවර වෙලා එයා අනිවාර්යෙන් ඔයාට මැසේජ් එකක්, කෝල් එකක් එහෙම නැත්නම් ඔයා බලන්න හරි එන්න පුළුවන්. මේ කාඩ් එක ගොඩක්ම විශේෂ සුබ පණිවිඩයක් කියවෙන්නේ. ඒ හින්දා මේ රීඩින් එක ඔයාටම කියලා හිතෙනවා නම් මේ කිව්ව දේවල් ඔයාගේ ජීවිතේ වෙලා තියෙනවා නම් මේ පොසිටිව් දේවලුත් ඉස්සරහට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේක ජෙනරල් රීඩින් එකක් හින්දා රෙසිනේට් වෙන ටික විතරක් ගන්න. පර්සනල් රීඩින් අවශ්‍යයි WhatsApp මැසේජ් එකක් දාන්න. මේ රීඩින් එක රෙසිනේට් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න.